ජහුට සමාධිගේ බොෂ්ට පුළුවන් වේවිද සමාධි වූ විශ්ව එකතු කරන්න. ඇත්තටම ওই විශ්වගේ කිසිම වැරද්දක් නැහැ කියන එක අපි පහුගිය කාලෙම දකින්න තිබුණ දෙයක්. විශ්ව හැමදාමත් හරිම ආදරණීය විදියට ජීවත් වෙන්න දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ වුණාට විශ්වට කරදරකාරී විදියට ප්‍රශ්න ගොඩාක්ම එකතු වුණා කියන කතාව ගැන විතරක් අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට ඉඩකඩක් වෙන් කරගෙන හිටියා කියන කතාව අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් ලැබිලා තිබුණා කියන එක ගැන මම මේ වෙලාවේ ඔයාලට කතා කරන්න තවත් අවස්ථාවක් වෙන් කරගන්න. ඉතින් ඒක හරිම වටිනා අවස්ථාවක් විදියට අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන් වෙනවා කියන කතාව තමයි අද මම ඔයාලව මේ විදියට දැනුවත් කරන්න හදන්නේ. ඉතින් ඒක හරිම වටින දෙයක් විදියට මට අද ඔයාලව දැනුවත් කරන්නටත් පුළුවන්කම ඉතුරු වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි කවුරුත් දන්නවා පසුගිය කාලේ පුරාවටම ප්‍රශ්න ගොඩාක් ඇති කළේ වෙන කවුරුත් නෙමෙයි වන්දනා. ඇත්තටම ඉස්පිරිතාලේදී වුණත් වන්දනා බොරුවට දුරකථන නැමතුමක් ලබා දීලා ප්‍රශ්නයක් ඇති කළා. ඇත්තම කියනවා නම් මේ ප්‍රශ්න ඇති කිරීමත් එක්ක දැන් කොහොමනත් සමාධි කියන්නේ කිසි වැරද්දක් කරපු කෙනෙක්. ඇත්තටම එහෙම වැරද්දක් කරපු කෙනෙක් නෙමෙයි නිසා එයාගේ ජීවිතේ වෙනස් මාවතකට යන්න ඕනි කියන එක හොඳින්ම තේරුම් අරගෙන ඉන්නවා කියන කාරණාව විතරක් අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙනවා කියන කතාව අද වීඩියෝ එක තුලිනුත් අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න ඉඩකඩකුත් හදලා දීලා තියෙනවා කියන කතාව අපි කියන්න ඕනේ. ඉතින් සමාධිකේ බොස් මැදිහත් වෙලා අනිවාර්යෙන් ඉදිරියට මේ දෙන්නව එකතු කරන්න පුළුවන් හැම සිද්ධ කරයි කියන කතාව ගැන මම අද විශේෂයෙන් ඔයාලට මතක් කරන්න ලෑස්ති වෙනවා.